සාමාන්‍ය පෙළට තව මාස 8ක වගේ කාලයක් තියෙන වෙලාවක තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඉතින් අද මම කතා කරන්නේ ගණිතය කියන විෂය දැන් මම අතහැරලා ඉන්න දරුවන්ට සහ ගණිතය බෑ කියලා හිතන දරුවන්ගේ දෙමව්පියන්ට. ගණිතය කියලා කියන්නේ ඔයා හිතන තරම් අමාරු විෂයක් නෙමෙයි. එතකොට ගණිතය කියලා කියන්නේ අපි හිතන තරම් අමාරු විෂයක් නෙවෙයි නම් ඇයි අපිට ගණන් බැරි? ගණන් බැරි නම් අපිට ගණන් වලට ඒකක් ගන්න බැරිද? එහෙම නැත්නම් අපිට ගණන් සමත් වෙන්න බැරිද? ඔන්න ඔහම හිතන අයට තමයි මම අද වීඩියෝ එක ගෙනාවේ. ඔයා 7 8 9 ශ්‍රේණි වල ඉන්න දරුවෙක් වුණත් කමක් නැහැ. අද වීඩියෝ එක බැලුවහම ඔයාට අනිවාර්යයෙන්ම ගණිතය කියන විෂය ලේසි, මේක ගොඩ දාන්න පුළුවන් විෂයක් කියලා හිතෙන්න පටන් ගනී. හැබැයි මම මුලින්ම මතක් කරනවා මේක කරන්න නම් ඔයා ළඟ තියෙන කම්මැලිකම අතහැරලා මේකට දැඩි උනන්දුවක් ඇති කරගන්න ඕන. ඒ වගේම මම මේ අද කියලා දෙන දේවල් අකුරටම කරොත් ඔයාට අනිවාර්යයෙන්ම ඒ එකකට යන්න පුළුවන් ගණිතයේ විෂය. එහෙනම් බලමු මොකක්ද මේ ක්‍රම ටික කියලා. මම දිව්‍යාංජලි රෝෂිකා නවරත්න. ඉතින් ආරාධනා කරනවා වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා. එතකොට වීඩියෝ එක ඉවර වෙනකොට ඔයාට මේ ගණිතය කියන විෂය කොහොමද සමත් වෙන්නේ? ඒකට කොහොමද ආසාවක් ඇති කරගන්නේ කියලා මම කියලා දෙනවා. මේකේ තියෙන විශේෂත්වය තමයි මම කියලා දෙන්නේ මම කොහොමද ගණිතයට එකක් ගත්තේ කියලා. ඉතින් ගණිතය කියන විෂය ඔයාට වගේම මටත් මුල් කාලේදී අමාරු විෂයක්. 6 7 8 ශ්‍රේණි වලදී මට හොඳට මතකයි මගේ ලකුණු තිබුණේ 40ට අඩුවේ. අනිවාර්යයෙන්ම හැම කොහොම ලිව්වත් මට 40ට අඩුවෙන් තමයි ගණන් වලට ලකුණු තිබුණේ. මම හිතුවෙත් ගණන් කියලා කියන්නේ මහා අමාරු විෂයක්. අනිත් ඒවා කොහොම කරත් මේක කරන්න බෑ කියලා. හැබැයි මට 9 ශ්‍රේණිය ඉවර වෙලා 9 ශ්‍රේණියේ මැදකට වගේ එනකොට තේරුණා ගණිතය කියලා කියන්නේ මට හැබැයි අමාරු විෂයක් නෙවෙයි මේක ගොඩ දාන්න පුළුවන් කියන දේ ඇති වුණා. ඒකට හේතුවක් උනේ මට උගන්වපු ගුරුවරයෙක්. නමුත් ගණිතය කියන එක මුල් පන්තිවලදී 6 7 8 ශ්‍රේණි වලදී මම හිතුවේම මට තේරෙන්නේ නැහැ කියලා. හැබැයි මට මේකට ඒ කියන්නේ මේක පුළුවන් විෂයක් කියලා මට මේ ඒකක් දක්වා යන ගමනේදී මේක කරගන්න පුළුවන් වෙච්ච ක්‍රම කීපයක් තියෙනවා. අන්න ඒක තමයි මට ඔයාලට කියලා දෙන්න උවමනාව තියෙන්නේ. මම ගණිතයට සාමාන්‍ය පෙළදී ඒකක් ගන්න ගමනේදී මම කරපු දේවල් තමයි මම මුලින්ම ඔයාලට කියලා දෙන්නේ. මේක මම කරලා මම තවත් බොහෝ දෙනෙකුට මේ ක්‍රමය කියලා තියෙනවා. ඒගොල්ලෝ කියන්නේ මේක සාර්ථක ක්‍රමයක් කියලා. ඉතින් ඒ නිසා තමයි මට හිතුනේ ඕගොල්ලන්ටත් මේ ක්‍රමය කියලා දෙන්න. මේකේ පළවෙනි දේ තමයි ඔයා දැනගන්න ඕන ගණිතය කියලා කියන්නේ පුංචි කාලේ ඉඳලා ඉගෙන ගන්න පාඩම් එක්ක දම්වැලක් වගේ බැඳීගෙන එන විෂයක්. දැන් මම උදාහරණයක් විදිහට කිව්වොත් අපි ගමුකෝ භාග කියලා. මේ භාග පාඩමේ මුල් ටික ඉගෙන ගන්න අපි 6 ශ්‍රේණියේදී. ඒකට චුට්ටක් පාඩම් කොටසක් එකතු වෙලා 7 ශ්‍රේණියට එනවා. 7ේදී චුට්ටක් එකතු වෙලා 8ට එනවා. 8ේදී පොඩ්ඩක් එකතු වෙලා 9ට එනවා. ඔන්න ඔය විදිහට දම්වැලක් වගේ බැඳිලා තමයි මේ පාඩම් සැකස් වෙලා තියෙන්නේ. ඉතින් එතකොට අපි ඉගෙන ගන්න ශ්‍රේණියේදී අපේ ගුරුවරු අපිට උගන්වනකොට අපිට අර මුල් ටික තියෙන කාලයත් එක්කන් ඉගෙන ගන්නේ නැති නිසා අපිට ඒක නිකන් තේරෙන්නේ නැහැ වගේ යනවා. ඉන්න ඒකට තමයි ඉස්සෙල්ලාම ඔයා විසඳුම හොයන්න ඕන. දැන් ඔයා ඔය ඉන්න ශ්‍රේණිය දැන් හිතමුකෝ අපි උදාහරණයක් විදිහට ඔයා ඉන්නේ 9 ශ්‍රේණිය, ඔයා ඉන්නේ 10 ශ්‍රේණිය කියලා. එහෙම නැත්නම් ඔයා දැන් ඉන්නේ 11 ශ්‍රේණියේ විභාගයේ ආසන්නෙ වෙන්නත් පුළුවන්. හැබැයි ඔයා ඉගෙන ගන්න පාඩම් වලට අදාළව තියෙන පෙර පන්තිවල පාඩම් ටික ඔයා ඉගෙන ගන්න ඕන. දැන් අපේ කාලේ කියන්නේ අපි ඉගෙන ගන්න කාලේදී අපිට YouTube පහසුකම් තිබ්බේ නැහැ. අපිට සිද්ධ වුණේ පෙළ පොත් හොයාගෙන එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් අහගෙන තමයි ඒ විදිහට පරණ පාඩම් ඉගෙන ගන්න උනේ. හැබැයි ඔයාට දැන් හොඳ පහසුකමක් තියෙනවා. DP Education කියලා YouTube channel එකක ඔයාට හොඳට පැහැදිලිව පාඩම් ටික සකස් කරලා තියෙනවා ගණිතේ. ඉතින් ඔයාට පුළුවන් ඔයා ඉන්න පන්තියේදී ඔයා ඉගෙන ගන්න යන පාඩම් වලට අදාළව පරණ ශ්‍රේණිවල තියෙන ඒවා ඒ YouTube channel එකට ගිහිල්ලා කාලයක් අරගෙන ඒ කියන්නේ ඔයා දවසකට පැයක වගේ කාලයක් අරගෙන සම්පූර්ණයෙන්ම ඒ පාඩම ඔයාට නැවත ඉගෙන ගන්න පුළුවන්. හරි. දැන් ඔයා කල්පනා කරයි දැන් මේ මං කිව්ව දේ මම ඔයාලට තව ටිකක් සරල කරලා පැහැදිලි කරන්න. හිතන්න ඔයා ඉන්නේ දැන් 10 ශ්‍රේණිය කියලා. එහෙම නැත්නම් 11 ශ්‍රේණිය කියලා. ඔයා ඉගෙන ගන්නවා භාග පාඩම. ඔයාට භාග පාඩම ඉගෙන ගනිද්දී ඔයාට අර පුංචි පන්තිවල තිබ්බ දේවල් මතක නැහැ. එතකොට ඔයාට මේ ඉන්න ශ්‍රේණියේ පාඩමත් එක්ක ගලප ගන්න බැරි වෙනවා පාඩම. ඒකට තමයි මම කිව්වේ DP Education එක වගේ YouTube channel එකකට ගිහිල්ලා ඔයා පරණ පාඩම් ටික ඉගෙන ගන්න ඕන. මම උදාහරණයක් කියන්න. දැන් ඔයා ඉගෙන ගන්න ඕන භාග පාඩම නම් මේ භාග ගැන තියෙන හැඳින්වීම. භාග කියන්නේ මොකද්ද? ඒකක භාග කියන්නේ මොනවද? නියම භාග කියන්නේ මොනවද? කියන එක තියෙන්නේ 6 ශ්‍රේණියේදී. ඊළඟට භාග එකතු කරන්නේ කොහොමද? භාග අඩු කරන්නේ කොහොමද කියලා තියෙන්නේ 7 ශ්‍රේණියේදී. ඊළඟට 8 ශ්‍රේණියට එනකොට භාග කොහොමද අපි බෙදන්නේ, ගුණ කරන්නේ කියලා ওই විදිහට පන්තියෙන් පන්තියට තමයි බැඳීගෙන එන්නේ.
ඒ නිසා ඔයා යම් කිසි පාඩමක් ඉගෙන ගන්නවා නම් ඒකට අදාළව පරණ ශ්‍රේණිවල තියෙන පාඩම් ටික ඉගෙන ගන්න. ඒකට ඉගෙන ගන්න තියෙන පහසුකමක් විදිහට තමයි මම කිව්වේ DP Education එකේ හදලා තියෙනවා පාඩම් ටික. ඔයාට ඒක බලලා ඉගෙන ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඉන්නවනම් අහගන්න අයියා කෙනෙක් අක්කා කෙනෙක් කවුරු හරි පරණ පාඩම් ටික පැහැදිලිව අහගන්න කෙනෙක් ඉන්නවනම් ඒ විදිහට හරි පරණ පාඩම් ටික ඉගෙන ගන්න. ඒක තමයි පළවෙනි පියවර. ගණිතයේ විෂයට ලකුණු වැඩි කරගන්න ඔයාට කරන්න පුළුවන් දෙවැනි දේ තමයි ඔයාගේ පෙළ පොතේ තියෙනවනේ නිදසුන් ඕනම පාඩමක ඔයාට පාඩමට දීලා තියෙනවා පෙළ පොතේම නිදසුන් කිහිපයක්. එතකොට ඔයා ඔන්න ඔය නිදසුන තෝරගෙන ඒ නිදසුන දිහා බලාගෙන කීප වතාවක් ගාන හදන්න. ඒ කියන්නේ නිදසුනේ තියෙන විදිහටම ඔයා කිහිප වතාවක් ගාන හදන්න. අඩුම තරමින් 5 පාරක්වත් හදන්න. ඒ හදලා ඔයා තනියම ඒක හදන්න. මේ බලන්න මේ තියෙන 9 ශ්‍රේණියේ පොත තමයි මම අරන් තියෙනවට පෙන්නන්න. මේකේ තියෙනවා මේ තියෙන නිදසුන. එතකොට මේ නිදසුනේ තියෙන විදිහට බලාගෙන ඔයා කිහිප වතාවක් හදන්න. අඩුම තරමින් අර මම කිව්වා වගේ 5 පාරක්වත් මේ නිදසුන බලාගෙන හදන්න. ඊට පස්සේ ඔයාට පුළුවන් මේක තනියම කිහිප සැරයක් උත්සාහ කරලා බලන්න. ඒක තමයි දෙවෙනි ක්‍රමය. ඊළඟ ක්‍රමය තමයි ඔයා ඉන්න ශ්‍රේණියට අදාළව ඒ වෙනුවෙන් සකස් වෙලා තියෙන ප්‍රශ්න පත්‍ර පොතක් මිලදී ගන්න. ඒ කියන්නේ ඔයා දැන් සාමාන්‍ය පෙළට සූදානම් වෙන දරුවෙක් නම් පසුගිය ප්‍රශ්න පත්‍ර ඒ කියන්නේ සාමාන්‍ය පෙළ ගණිතයේ ප්‍රශ්න පත්‍ර පොත ගන්න. එහෙම නැත්නම් ඔයා 6 7 8 9 ශ්‍රේණිය කොයි ශ්‍රේණියක හිටියත් ඔයාගේ පළාතට අදාළව දීලා තියෙන පළාත් ප්‍රශ්න පත්‍ර තියෙනවා කඩේ මිලදී ගන්න. අන්න ඒ පොත මිලදී ගන්න. ඔයා ඉගෙනගත්ත පාඩම දැන් මේ මං කියන විදිහට ඔයා වීඩියෝස් බලලා ඊට පස්සේ ඔයා පොතේ තියෙන නිදසුන් බලලා ඔයා ඉගෙනගත්ත පාඩමට අදාළව තියෙන ප්‍රශ්න ටික මුළු ප්‍රශ්න පත්‍ර පොතේම තියෙන ප්‍රශ්න ටික තෝරන්න. දැන් මම භාග පාඩමනේ උදාහරණයකට ගත්තේ. භාග පාඩමට අදාළව තියෙන කෙටි ප්‍රශ්න, ලියන ප්‍රශ්න ඔක්කොම ටික රවුම් කරන්න. ඊට පස්සේ ඔයා ඒ ප්‍රශ්නව හදන්න CR පොතක් ගන්න. CR පොත අරගෙන මේ ප්‍රශ්න පත්‍ර පොතේ එක අකුරක්වත් ලියන්න එපා. ඒක පැන්සලකින්වත් ලියන්න එපා. එහෙම ලියන්න නැතුව අවුරුද්ද දාලා ඔයාට පුළුවන් ඒ ගණන් අංකේ දාලා ගණන් ටික හදන්න. හදලා ඒකේ තියෙනවනේ පිළිතුරු. එතකොට ඒ පිළිතුරු ටික බලලා හරි වැරදි දාගන්න. ඔයා එක ගානක් හරි වැරද්දුවා නම් ඒ ගාන නැවත 3 සැරයක් හදන්න. අනිවාර්යයෙන්ම 3 සැරයක් හදන්න. ඔයා කොහොමද දැන් මේ ගණිතයට ලකුණු අඩු දරුවෙක් නම් මුලදී ගොඩාක් වැරදෙනවා. ඒක තමයි හැටි. හැබැයි ඔයා අතාරින්න නැතුව අර ප්‍රශ්න පත්‍ර පොතේ තියෙන පිළිතුරු බලලා නැවත හදන්න. ඊට පස්සේ ඔයාට තේරෙයි ටිකක් හදාගෙන යනකොට එන්න ඔයාට මේ වරදින ප්‍රමාණය අඩු වෙනවා. ප්‍රශ්න පත්‍ර වලට පිළිතුරු ලියද්දි. මුලින්ම ඔයා කරන්නේ පාඩමට අදාළව තියෙන සියලු ප්‍රශ්න තෝරගෙන උත්තර ලියනවා. ඔක්කොම පේපර් එක පිටින් උත්තර ලියනව නෙවෙයි. ඔයා ඉගෙනගත්ත පාඩමට අදාළව ප්‍රශ්න තෝරගෙන උත්තර ලියනවා. ඒක තමයි තුන්වෙනි පියවර. ඊළඟ දේ තමයි ඔයාට ගණිතයට ලකුණු වැඩි කරගන්න ඕන ගණිතයට එකක් ගන්න ඕන කියලා හිතන දරුවෙක් නම් අනිවාර්යයෙන්ම දවසට විනාඩි 20ක් අරගෙන ගණිතය කියන විෂය වෙනුවෙන් මහන්සි වෙන්න වෙනවා. ඔයා ඔයාගේ පාසලේදී එහෙම නැත්නම් වෙන පන්තිවලදී ගුරුවරු උගන්වන පාඩමට අදාළව තියෙන අභ්‍යාස, ඒ කියන්නේ ඔයාගේ මේ පෙළ පොතේ තියෙන අභ්‍යාස පරණ පාඩම් වලින් අනිවාර්යයෙන්ම දවසට එකක් හදන්න. ඒ කියන්නේ මෙහෙමයි. දැන් ඔයාට අභ්‍යාස තියෙනවනේ මෙන්න මේ විදිහට. මේ පාඩමට අදාළව තියෙන මෙන්න මේ අභ්‍යාසයක් අනිවාර්යයෙන්ම දවසට එකක් හදන්න. පරණ ඒව අරගෙන පාඩම් වලට අදාළව තියෙන එකක් හදන්න. ඒ කියන්නේ පාඩමෙන් එකක් අභ්‍යාසයක් හදනවා. ඊළඟ දවසේ තව එකක්. ඒ විදිහට පුංචි වෙලාවක් අරගෙන පරණ පාඩම් වලින් හැම දවසකම අභ්‍යාසයේ බැගින් හදන්න. එතකොට ඔයාගේ පාසලේදී ඒක උගන්වලා තියෙන නිසා ඔයාට ඒ ටික පෙරලලා බලන්න පුළුවන් මේ පිළිතුරු නිවැරදිද කියලා. අභ්‍යාසයේ හදනවා පාසලේ පොත පෙරලලා බලනවා මේ පිළිතුරු නිවැරදිද කියලා. ඒක තමයි අපේ 4 වෙනි පියවර. අනිත් දේ තමයි ඔයාට ගණිතයට ලකුණු වැඩි කරන්න පුළුවන් 5 වෙනි පියවර තමයි ඔයාට පුළුවන් ඔයා හදන ගණන් තියෙනවනේ. ඔයා ප්‍රශ්න පත්‍ර පොත් වලින් එතකොට පෙළ පොතෙන් හදන ගණන් වලට සමානව ඉලක්කම් ටිකක් මාරු කරලා අලුතෙන් ගණන් ඔයා නිර්මාණය කරන්න. ගාන හරියට උත්තරේ ලැබෙන විදිහට ඔයාට පුළුවන් ඒකේ ඉලක්කම් ටික මාරු කරලා පුංචි වෙනස්කමක් කරලා ඒ විදිහම ගණන් ටිකක් නිර්මාණය කරන්න. මේකේ තියෙන වැදගත්කම තමයි ඔයා ඒ විදිහට ගණන් නිර්මාණය කරද්දී ඔයා හදපු ගානට අදාළව හරියට පිළිතුරු එන්නේ නැත්නම් ඔයාගේ ඔළුව ඊට පස්සේ කියනවා ඔයා හදපු ගාන හරි ගියේ නෑ කියන්නේ ඔයා ලියාගත්ත ගානේ පොඩි වැරද්දක් තියෙනවා. එතකොට ඔයාට තේරෙනවා මේ ගාන
මම ලියාගත්ත වැරදි. හැබැයි මම මේක ආයෙ හදනවා කියලා ඔයාට නිකම්ම අර ගණන් හදන පුරුද්දෙන් මේ ගණිතයට තියෙන දැනුම ඔළුවෙන් වැඩි වෙනවා. ඉතින් එතකොට ඔයාට පුළුවන් මේ ගණන් වලට තියෙන කැමැත්ත සහ ඔයාගේ ලකුණු ප්‍රමාණය වැඩි කරන්න. මේ කිව්ව කතාව මම පොඩ්ඩක් සරල කරලා කියන්නම්. පුංචි ගානකින් මම ඔයාලට තේරුම් කරන්නම්. ඔයාට මෙන්න මේ විදිහට කියනවා. සුනිල් කඩේට ගිහිල්ලා එයා ගන්නවා පෑන් දෙකක්. එක පෑනක මිල රුපියල් 40යි. එතකොට ඔයාට පෑන් දෙකටම යන මිල කීයද? මේක මේ සරල ගානක්. එතකොට ඔයා මේක පොතක තිබිලා ඔයා ওই ගාන හදනවා. එතකොට ඔයාට පුළුවන් මේක හදලා ඉවරුනහම ඔය ගානටම සුනිල් කඩේට ගිහිල්ලා පෑන් දෙකක් මිලදී ගන්නවා. එක පෑනක මිල රුපියල් 60යි. පෑන් දෙකක මිල කීයද? අර ඒ විදිහට ඔයාට පුළුවන් මේ ගානේ දෙන සංඛ්‍යා ටික වෙනස් කරලා නැවත අලුතින් ගණන් නිර්මාණය කරන්න. ඒ විදිහට ඔයාට පුළුවන් ඔයාගේ ගණන් වල ලකුණු ටික වැඩි කරගන්න වැඩ කරන්න. මම නැවතත් ඔයාට කියන්නම්, ඔයාට මතක් කරලා දෙන්නම් මම මොනවද මේ කතා කරපු ක්‍රම පහ කියලා. පළවෙනි කාරණාව තමයි ඔයා ඉගෙන ගන්න පාඩම් වලට අදාළව පෙර පන්තිවල තියෙන පාඩම් YouTube එකෙන් හරි බලලා එහෙම නැත්නම් දන්න කෙනෙක්ගෙන් හරි අහලා නැවත ඉගෙන ගන්න. ඒ තමයි පළවෙනි කතාව. ඊළඟට ඔයා පෙළ පොතේ තියෙන නිදසුන් ගණන් කිහිප වතාවක් හදන්න. අවම වශයෙන් 6 පාරක්වත් හදන්න. හදලා නැවත මතකයෙන් හදන්න. ඒ තමයි දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි ප්‍රශ්න පත්‍ර පොතක් මිලදී අරගෙන ඔයා ඉගෙන ගන්න පාඩමට අදාළව තියෙන සියලු ප්‍රශ්න තෝරගෙන ඒවට පිළිතුරු සපයන්න. ඊළඟට හතරවෙනි කාරණාව තමයි ඔයා හැම දවසකම පොඩි වෙලාවක් අරගෙන පරණ ඔයා ඉගෙනගෙන ඉවර කරපු පාඩම් වලින් හැමදාම එක අභ්‍යාසයේ බැගින් හදන්න. පස්වෙනි කාරණාව තමයි ඔයා හදන ගණන් වලට අදාළව පුළුවන් හැම වෙලාවකම අලුතින් ගණන් නිර්මාණය කරන්න. මම අද ඔයාට ක්‍රම 5ක් කියලා දුන්නා ඔයාගේ ගණිතයේ ලකුණු වැඩි කරගන්න. මේක මම කරා මොකද මම මුල් පන්තිවලදී 6 ශ්‍රේණිය 7 ශ්‍රේණිය 8 9 කියන පන්තිවලදී ලකුණු 40ට අඩුවෙන් තමයි ගණිතයට තිබුණේ. හැබැයි මට ඒකක් ගන්න හේතු වෙච්ච මට ඒකක් ගන්න පුළුවන් වෙච්ච කාරණා පහ තමයි මම ඔයාලට කියලා දුන්නේ. මම සාමාන්‍ය පෙළ ලියලා දැන් ටිකක් කල් වුණාට මේක කොයි කාලෙටත් පොදු කතාවක්. මොකද ගණිතය කියලා කියන විෂයට මේ දේවල් කරපුවාම ලකුණු වැඩි කරගන්න පුළුවන් කියලා මම විශ්වාසයෙන්ම කියන්නේ. මේක කිහිප දෙනෙක්ම කරලා හරි ගියා. මටත් හරි ගියා. ගොඩක් අයට මම කියලා තියෙනවා ඒගොල්ලන්ටත් මේ ක්‍රමේ හරි ගියා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලට ඔය බෑ කියලා හිතෙන මනස නවත්තලා ඔයාට දැන් ගණිතේ බෑ කියන දේ නවත්තලා මේ වීඩියෝ එක මේ අහන වෙලාවේ ඉඳලා අද ඉඳලම මේ වැඩේ පටන් ගන්න. එතකොට ඔයා පුංචියට මේ පටන් ගන්න වැඩේ සතියක් දෙකක් යනකොට ඔයාට තේරෙයි මේ ගණිතය කියලා කියන්නේ මහා ලොකු අමාරු විෂයක් නෙමෙයි. මට මේක ගොඩ දාගන්න පුළුවන්. මට මේකට ඒකක් ගන්න පුළුවන් කියන දේ ඔයාට පුළුවන් කියන දේ අනිවාර්යයෙන්ම ඇති වෙයි. හැබැයි මතක තියාගන්න කම්මැලි වෙලා ඔයාට මේක වැඩේ කරන්න බෑ. මුලින්ම ඇති වෙන්න ඕන ඔයාට දැඩි උවමනාවක්. ඊළඟ එක තමයි ඔයාට දැඩි මේකට කැපවීමක් ඕන වෙනවා මේක කරන්න පුළුවන් කියලා. මම විශ්වාසයෙන් කියන්නේ උනන්දුවයි කැපවීමයි තියෙනවා නම් මේ වැඩ පහ කරපුවාම අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ ගණිතයේ ලකුණු වැඩි කරගන්නම පුළුවන්. ඒ නිසා මම ඔයාට ආරාධනා කරනවා ඔයාගේ කම්මැලිකම පොඩ්ඩක් පැත්තකින් තියලා ඔයාට පුළුවන් ගණිතයට අනිවාර්යයෙන්ම ඒකක් ගන්න. ඒක මම විශ්වාසයෙන් කියන්නේ මට ඒක මම කරපු නිසා. මට ඒකක් ලැබුණේ මේ ටික කරලා. ඒ නිසා මට විශ්වාසයි ඔයාටත් ඒකක් ගන්න පුළුවන් කියලා. එහෙනම් මම හිතනවා අදත් ඔයාට මගේ වීඩියෝ එක වැදගත් වුණා කියලා. මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට ගොඩක් ස්තුතියි. අපේ YouTube channel එක subscribe කරන්න.